හරි අයිබෝන් ආදරණීය දූල පුතාලා හැමෝටම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 7 ශ්‍රේණිය වීජීය ප්‍රකාශන කියන පාඩම. අපි ඉස්සලම් බලමු මොකක්ද මේ වීජීය ප්‍රකාශනයක් කියන්නේ කියලා. හරි. අපි 6 ශ්‍රේණියේදී කතා කරා පුතේ වීජීය සංකේත එහෙම නැත්නම් අඥාත ගැන. මොකක්ද මේ අඥාතයක් කියන්නේ? හරිද? එතකොට නෑදෑයෝ කියන්නේ අපි අඳුරන අයනේ. එහෙනම් අඳුරන්නේ නැති අයට ඥාතීන්ගේ විරුද්ධ වචනේ පාවිච්චි කරන්න වෙනවා අඥාත. හරිද? එහෙනම් ගණිතයේදී අපි දන්නේ නැති අය. හරිද? ඒ කියන්නේ ගණිතමය අගයක් නොදන්නා තැන්වලදී අපි අඥාත පාවිච්චි කරා. හරිද? එතකොට අඥාත විදිහට අපි පාවිච්චි කරේ මොනවද? ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අක්ෂර. හරිද? මෙන්න මේ වගේ ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අක්ෂර අපි පාවිච්චි කරා. හරි. දැන් මේ කතාව පැත්තකින් තියමු. ඊට පස්සේ අපි දන්නවා සාමාන්‍ය ගණිත ප්‍රකාශන කියන්නේ මොනවද කියලා. මේ බලන්න 3 එකතු කිරීම 4. මේක ඇවිල්ලා ගණිත ප්‍රකාශනය. හරිද? 5 අඩු කිරීම 2. මේකත් ඇවිල්ලා ගණිත ප්‍රකාශනය. මොකක්ද එතකොට මේ වීජීය ප්‍රකාශනයක් කියන්නේ? පුතේ අපි කිව්වා අගේ නොදන්නා තැන්වලදී අපි අඥාත පාවිච්චි කරනවා කියලා. මෙන්න මේ වගේ ගණිත ප්‍රකාශනයක් ඇතුළට මේ වගේ අඥාතයක් රිංග ගත්තට පස්සේ ඇතුල් වුණාට පස්සේ අපි යාට කියනවා නිකම්ම ගණිත ප්‍රකාශන කිව්ව කෙනාට අපි දැන් කියනවා වීජීය ප්‍රකාශනයක් කියලා. එහෙනම් මේ ගණිත ප්‍රකාශනය මේ බලන්නකෝ. පහරින y කියලා තිබුණොත් දැන් මේක මොකක්ද? වීජීය ප්‍රකාශනයක්. එහෙනම් මොකක්ද ඇත්තටම වීජීය ප්‍රකාශනයක් කියන්නේ? ගණිත ප්‍රකාශනයක් ඇතුලේ අඥාතයක් අඩංගු වෙනවා නම් අපි යාට කියනවා වීජීය ප්‍රකාශනයක් කියලා. හරි. දැන් ඔන්න වීජීය ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. හරිද? එහෙමනම් හරි. 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 අයිබෝන් ආදරණීය දූල පුතාලා හැමෝටම අද අපි කතා කරන්න යන්නේ 7 ශ්‍රේණිය වීජීය ප්‍රකාශන කියන පාඩම. මොකක්ද පුතේ මේ වීජීය ප්‍රකාශනයක් කියලා කියන්නේ? හරිද? මුලින්ම බලමු අපි වීජීය ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද කියලා. හරි. අයිබෝන් දුවේ පුතේ අද අපි කතා කරන්න යන්නේ 7 ශ්‍රේණිය වීජීය ප්‍රකාශන කියන මාතෘකාව. එතකොට අපි මුලින්ම බලමු මොකක්ද මේ වීජීය ප්‍රකාශනයක් කියලා හඳුන්වන්නේ කියලා. හරිද? අපි 6 ශ්‍රේණියේදී ඉගෙන ගත්ත පුතේ අපි අගය නොදන්නා තැන්වලදී එහෙම නැත්නම් සංඛ්‍යාත්මක අගයක් දන්නේ නැත්නම් අපිට වීජීය සංකේත එහෙම නැත්නම් අඥාත පාවිච්චි කරන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. මොනවද අඥාත කිව්වේ? අඥාත කියලා අපි පාවිච්චි කරේ ළමයි හරිද? අගය නොදන්නා අවස්ථාවලදී සිම්පල් ඉංග්‍රීසි අක්ෂර මෙන්න මේ විදිහට පාවිච්චි කරා. හරිද? ඒවට අපි කියවා වීජීය සංකේත කියලා. හරිද? එහෙමනම් මෙන්න මේ වගේ අඥාත හරි. අයිබෝන් දුවේ පුතේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 7 ශ්‍රේණිය වීජීය ප්‍රකාශන කියන පාඩම. මොකක්ද මේ වීජීය ප්‍රකාශනයක් කියලා කියන්නේ? පුතේ අපි 6 ශ්‍රේණියේදී ඉගෙන ගත්තා වීජීය සංකේත. මොනවද වීජීය සංකේත කියන්නේ? අපි අගයක් නොදන්නා තැන්වලදී ගණිතමය අගයක් එහෙම නැත්නම් සංඛ්‍යාත්මක අගයක් නොදන්නා තැන්වලදී මෙන්න මේ වගේ සිම්පල් ඉංග්‍රීසි අක්ෂර පාවිච්චි කරා වීජීය සංකේත විදිහට. හරි. දැන් මේ කතාව පැත්තකින් තියමුකෝ. ඊට පස්සේ අපි දන්නවා මෙන්න මේ වගේ ගණිත ප්‍රකාශන. මේ බලන්න 3 එකතු කිරීම 5. හරිද? 4 අඩු කිරීම 2. හරිද? මේවට අපි කියනවා ගණිත ප්‍රකාශන කියලා. හරිද? තව ගණිත කර්ම කිහිපයක් තියෙනත් පුළුවන්. මේ බලන්න 6 එකතු කිරීම 3 ගුණ කිරීම 2. මේවට අපි කියනවා ගණිත ප්‍රකාශන කියලා. හරිද? එතකොට මේ ගණිත ප්‍රකාශනයක් ඇතුළට මෙන්න මේ වගේ අඥාතයක් එහෙම නැත්නම් වීජීය සංකේතයක් ඇවිල්ලා රිංග ගත්තොත් එහෙම නැත්නම් ගණිත ප්‍රකාශනයක් ඇතුලේ අඥාතයක් ඇවිල්ලා තියෙනවා නම් අපි යාළට කියනවා වීජීය ප්‍රකාශන කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මෙතන තියෙන්නේ සංඛ්‍යා වලින් හැදිච්ච ප්‍රකාශන. එහෙනම් අපි ඒවට කියනවා ගණිත ප්‍රකාශන. හැබැයි මේ වගේ ප්‍රකාශනයක් ගත්තොත් මේ වගේ ප්‍රකාශනයකට අපි කියනවා වීජීය ප්‍රකාශන කියලා. හේතුව මොකද්ද? මේ ගණිත ප්‍රකාශනය ඇතුලේ වීජීය සංකේතයක් ඇවිල්ලා තියෙන නිසා. ඒ නිසා අපි ඒවට කියනවා වීජීය ප්‍රකාශන කියලා. එතකොට කොහොමද මේ වීජීය ප්‍රකාශන හැදෙන්නේ? හරිද? අපිට තියෙන සරල වීජීය ප්‍රකාශන ගොඩනගන්න 7 ශ්‍රේණියේදී දැන් මේ බලන්නකෝ. මං යනවා කඩේට. කඩේට ගියාට පස්සේ කඩේ තියෙනවා සමහර දේවල් වල මිල සඳහන් කරලා. හරිද? උදාහරණයක් විදිහට බිස්කට් පැකට් එකක් ගත්තොත්, අභ්‍යාස පොතක් ගත්තොත් මේ වගේ දේවල් වල මිල සඳහන් කරලා තියෙනවා. දැන් මං දකිනවා අභ්‍යාස පොතක් ගන්න යන්නේ මම. අභ්‍යාස පොතක මිල පොතක මිල මම දකිනවා රුපියල් 50යි කියලා. හරිද? පොතක මිල රුපියල් 50යි.
හරිද? ඒ වගේම මම දකිනවා පැත්තකින් ගොඩ ගහලා තියෙනවා මොනවා හරි පළතුරු జాතියක්. හරිද? හිතන්නකෝ අඹ ගෙඩි කියලා. හා එහෙනම් අඹ ගෙඩියක මිල අඹ ගෙඩියක මිල පුතේ අර ලේබල් එකක් ගහලා සඳහන් කරලා නැහැ. ඒක මුදලාලිගෙන් තමයි අහලා දැනගන්න වෙන්නේ. මුදලාලි මේ අඹ ගෙඩියක් කියලා. දැනට මම දන්නේ නැහනේ මේ අඹ ගෙඩිය මිල දන්නේ නැහැ. මුදලාලි කඩේ නැහැ. ඒ නිසා මුදලාලි එනකල් මම දන්නේ නැහැ. එහෙනම් මම මෙයාට කියනවා අපිට බොරු වගේක් දාන්න බෑනේ 50යි 60යි එහෙම කියලා අපිට බොරු වගේක් දාන්න බෑ. අපි දන්නේ නැති නිසා මම මෙයාට VGA සංකේතයක් පාවිච්චි කරනවා. මට ගන්න පුළුවන් X කියලා. හරි. දැන් තාම VGA ප්‍රකාශනයක් හැදුනේ නැහැ. දැන් කවුරු හරි මගෙන් ඇවිල්ලා අහනවා පොතක් සහ අඹ ගෙඩියක් ගන්න යන මුළු මුදල කීයද කියලා. පොතක් සහ අඹ ගෙඩියක් කියන දෙකටම යන මුළු මුදල කීයද කියලා. හරිද? දැන් මුළු මුදල වෙන්නේ කීයක්ද? පොතට යන මුදල සහ මෙන්න මේ අඹ ගෙඩියට යන මුදලේ එකතුව. ඒ කියන්නේ 50 ධන simple x. අන්න අපි ගොඩනගා ගත්තා VGA ප්‍රකාශනය. ඇයි අපි මෙතනට x කියලා ගත්තේ? අපි අඹ ගෙඩිය මිල දන්නේ නැති නිසා. හරිද? ඔය විදිහට තමයි සරල VGA ප්‍රකාශන අපිට ගොඩනගන්න තියෙන්නේ. හරි. අපි තව උදාහරණයකට දැන් VGA ප්‍රකාශන වලින් මෙන්න මේ වගේ ගණන් එන්න පුළුවන් ඔයාලට ගැටලු විදිහට. හරිද? මොකක්ද ගැටලුව? ඔන්න මුදලාලි කෙනෙක් ඉන්නවා. ඒ මුදලාලි කඩේ පාන් විකුණනවා. හැබැයි පාන් එයා නෙමෙයි හදන්නේ. එයා වෙන තැනකින් බේකරියකින් පාන් ගන්නවා. එයා පාන් ගෙඩියක් ගන්නේ රුපියල් B කියලා මුදලකට. හරිද? රුපියල් B කියලා මුදලකට තමයි එයා පාන් ගෙඩියක් මිලදී ගන්න. හරිද? ඒ විදිහට දැන් හිතන්නකෝ අද දවසේ විකුණු පාන් ගැන මේ කියන්නේ. අද දවසේ එයා පාන් ගෙඩි ගන්නවා 12ක්. හරිද? පාන් ගෙඩි 12ක් ගන්නවා. ඊට පස්සේ මෙයා දැන් මේ පාන් ගෙඩි රුපියල් B කියලා දැන් බේකරියෙන් ගන්නේ රුපියල් B කියලා මුදලකට. ඊට පස්සේ අරගෙන මේ පාන් දැන් කඩේ විකුණනවා. විකුණනකොට ලාභයක් තියාගෙන විකුණන්න එපයි. එයා එක පාන් ගෙඩියකින් ලාභය බලාපොරොත්තු වෙනවා. හරිද? රුපියල් ලාභය රුපියල් 10ක්. හරිද? සරල කතාවක්. එහෙනම් B කියලා ගානකට එයා ගන්නවා පාන් ගෙඩි 12ක් රුපියල් 10ක් ලාභ තියාගෙන ඒ පාන් ටික විකුණනවා. දැන් මේ ටික ඇසුරෙන් අපෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. මොකක්ද අහන්නේ? පාන් ගෙඩි 12 සඳහා වැය වූ මුදල කීයද කියලා අපෙන් අහනවා. අපි එක පාන් ගෙඩියක් ගත්තේ කීයටද? රුපියල් B කියලා ප්‍රමාණයක්. හරිද? එතකොට පාන් ගෙඩි කීයක් ගත්තද? 12. දැන් සරල ගාණක් එමුකෝ. ටොපියක් රුපියල් 5යි. ටොපි 10ක් ගත්තොත් 5 ගානේ ටොපි 10කට අපිට එනවා 5 10 50. හරිද? රුපියල් 50ක් යනවා. එක ටොෆියක් 5යි. ටොෆි 10ක් ගත්තොත් 5 10 50. දැන් මෙතන එක පාන් ගෙඩියක් B ඒ වගේ පාන් ගෙඩි 12ක් ගන්නවා. 12 ගුණ කිරීම B කියන්නේ අපි දන්නවා 12යි B. හරිද? අපිට කෙලින්ම උත්තරයකට එන්න බෑ. 12යි B කියලා තමයි අපිට නතර කරන්න වෙන්නේ. හරිද? හරි. 12 B ගෙන් ගුණ වුණාම 12යි B කියලා අපි ලියනවා. හරිද? එතකොට මේ අඥාතයක් සංඛ්‍යාවකින් ගුණ කරාම අපි කියනවා ඒ සංඛ්‍යාවට ඒ අදාළ අඥාතයේ සංගුණකය කියලා. හරිද? එතකොට අපි ගුණ කිරීම පේන්න ලියන්නේ නැහැ කියලා අපි ඒව දන්නවා. හරිද? ගුණ කිරීම අපි ලියන්නේ නැහැ. අපි දැනගන්න ඕනේ 12යි B අතරයි තියෙන ගණිත කර්මය මොකද්ද? ගුණ කිරීම. ගුණ කිරීමට විතරයි අපි එහෙම කරන්නේ. හරිද? එකතු කිරීම, අඩු කිරීම එහෙම ලියන්නේ නැහැ. මේ වගේ ලං කරලා ලියන්නේ නැහැ. මේ විදිහට සංඛ්‍යාවක් සහ අඥාතයක් ලං කරලා තියෙන්නේ ගුණ කිරීමේදී විතරයි. හරි. ඊට පස්සේ අපෙන් අහනවා අංක 2 ප්‍රශ්නය. දැන් අපි මොකක්ද අහන්නේ? පාන් ගෙඩි 5ක් කවුරු හරි ඇවිල්ලා ඔන්න දැන් කස්ටමර් කෙනෙක් ඇවිල්ලා පාන් ගෙඩි 5ක් ඉල්ල ගන්නවා මුදලාලිගෙන්. ඊට පස්සේ මුදලාලිට යම්කිසි ගාණක් දෙනවනේ. ඒ කීයක්ද දුන්නේ කියලා තමයි මේ අහන්නේ. පාන් ගෙඩි 5ක විකිනිච්ච පාන් ගෙඩි 5ක් විකිනිච්ච මිල තමයි මේ අහන්නේ. හරි. අපි දන්නවා එක පාන් ගෙඩියක් මුදලාලි ගත්තේ කීය ගාණේද? රුපියල් B කියන මුදලට. හරිද? දැන් මෙයා පාන් ගෙඩි 5ම විකුණන්නේ B කියන මුදලටද? නෑ. අපි දන්නවා එක පාන් ගෙඩියක් රුපියල් B කියන මුදලට අරගෙන එයා දැන් හිතන්නකො රුපියල් 50ට නම් පාන් ගෙඩියක් ගත්තේ 50ට විකුණන්නේ නැහැ නේ. මං කිව්වා 10ක ලාභයක් තියාගෙන නම් විකුණන්නේ. ඒක විකුණන්න ඕනේ 60ට. එහෙනම් එයා ගත්තේ පාන් ගෙඩිය B කියන මුදලට ලාභය රුපියල් 10ක් තියාගන්න එපයි එක පාන් ගෙඩියකින්. හරිද? B කියන මුදලට තව රුපියල් 10ක් එකතු කරන්න ඕනේ. ගත්තට වැඩිය 10ක් වැඩියෙන් විකුණන්න ඕනේ. එහෙනම් පාන් ගෙඩියක් විකුණන්නේ යා B ධන 10 කියලා මුදලකට. පැහැදිලිද? පාන් ගෙඩිය ගත්ත මිල B. එතකොට ඒ ගෙඩියට එක පාන් ගෙඩියට රුපියල් 10ක ලාභයකුත් තියෙන්න ඕනේ. එහෙනම් B ධන 10. ඊට පස්සේ මේ එක පාන් ගෙඩියකනේ පාන් ගෙඩි 5ක් විකුණුණා කියන්නේ
ඒක පහෙන් ගුණ වෙන්න ඕන. දැන් මෙතනදී B විතරද පහෙන් ගුණ වෙන්නේ? නෑ පාංගෙඩි ලාභයත් 1 රුපියල් 10ක් නෙමෙයිනේ. 10 ඒවා 5ක්. එක පාංගෙඩියකින් රුපියල් 10 ගානේ රුපියල් 10 ඒවා 5ක් තියෙන්න ඕනේ මෙතන ලාභයත්. හරිද? එහෙනම් අපි ඒ හින්දා වරහණක් දා ගන්නවා මේ පහෙන් ගුණ කිරීම B ටත් 10ටත් අදාළයි කියලා. එතකොට අපිට මේ වරහණ සුළු කරාම එනවා 5 වරක් B 5යි B 5 වරක් 10 50යි කියලා. හරිද? ඕක ඔහොම හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර විදිහට හිතන්නත් පුළුවන්. පාංගෙඩි 5ක විකිනිච්ච මිලනේ. පාංගෙඩියක් ගත්තේ රුපියල් B ගානේ. ඒ වගේ 5ක් කියන්නේ 5යි B. එක පාංගෙඩියකින් රුපියල් 10ක ලාභයක් තියෙනවා. එහෙනම් 10 ගානේ 5ක් කියන්නේ රුපියල් 50ක් ලාභයි. හරිද? මේ තමයි එයාට පාංගෙඩි ගන්න ගියේ වියදම. මේ තමයි ඒවා විකුණුවාට පස්සේ හම්බ වෙන ලාභය. හරිද? අන්න ඔය වගේ ප්‍රශ්න අහන්න පුළුවන් අපෙන් බීජීය ප්‍රකාශන ගොඩනැගීම සම්බන්ධව. ඊට පස්සේ පුතේ අපිට එනවා අඥාත දෙකක් සහිත බීජීය ප්‍රකාශන ගොඩනගන්න එනවා. හරිද? අඥාත එකයිනේ තිබුණේ දැන් ඉස්සෙල්ලා. දැන් අඥාත දෙකක් සහිත බීජීය ප්‍රකාශන. ඒවත් සරලයි. සරලව හිතන්න තියෙන්නේ. උදාහරණයක් අපි බලමු. දැන් එයාලා කියනවා පොතක මිල රුපියල් x කියලා කියනවා. හරිද? පොතක මිල රුපියල් x ලු. හරිද? පෑනක මිල රුපියල් y ලු. හරි. අපෙන් අහනවා පොත් 5කුයි පෑන් 10කුයි ගන්න යන මුදල කීයද කියලා. සඳහා යන වියදම කීයද කියලා අහනවා. එක පොතක් කීයද? එක පොතක් x. හරිද? එක පොතක මිල x. ඒ වගේ පොත් 5ක් ගන්නවා. හරිද? ඒකට තව එකතු වෙනවා එක පෑනක් රුපියල් y ඒ වගේ පෑන් 10ක් ගන්න මුදලත් එකතු වෙනවා. එක පෑනක් y ඒ වගේ පෑන් 10ක් ගන්න මුදලත් එකතු වෙනවා. එහෙනම් x 5න් ගුණ කරාම 5යි x කියලා එනවා. ඒ වගේම y 10න් ගුණ කරාම 10යි y කියලා එනවා. හරිද? ඔන්න ඔය විදිහට තමයි අඥාත දෙකක් සහිත බීජීය ප්‍රකාශනයක් ආවොත් අපිට සුළු කරන්න තියෙන්නේ. හරිද? හරි. ඒ වගේම තමයි අපිට 4 ශ්‍රේණිය දෙනවා බීජීය ප්‍රකාශන සුළු කරන්න. හරිද? බීජීය ප්‍රකාශන කොහොමද සුළු කරන්න කියලා අපි බලමු. මේ බලන්නකෝ. අර පොඩි බීජීය ප්‍රකාශන නෙමෙයි දැන් ඉන්නේ මෙන්න මේ වගේ බීජීය ප්‍රකාශන. හරි. මේ බලන්නකෝ. දීලා තියෙනවා අපිට ගාණක් 5යි x එකතු කිරීම 3යි y අඩු කිරීම 2යි x එකතු කිරීම 8යි y කියලා. මේ වගේ ගාණක් හදන්න දුන්නාට පස්සේ බීජීය ප්‍රකාශනයක් සුළු කරන්න දුන්නාට පස්සේ එක දෙයයි පුතේ මතක තියාගන්න ඕනේ. අපි මතක තියාගන්න ඕනි එක જાතියේ පද එකට සුළු වෙනවා කියලා. හරිද? ඕක මෙහෙම මතක තියාගන්න පුළුවන්. දැන් අපි දන්නවා අපේ පරිසරයේ විවිධ ජීවීන් ඉන්නවා. හරිද? සත්තු ගත්තම විවිධාකාරයේ සත්තු ඉන්නවා සහ මනුස්සයා කියන්නේ එහෙම නැත්නම් මිනිහා කියන්නේ එක જાතියේ සත්වෙක්. හරිද? එතකොට මිනිස්සු වැඩ කරන්නේ මිනිස්සුත් එක්ක. හරිද? සත්තු ඉන්නේ එයාලගේ. දැන් හරක් ඉන්නේ හරක් එක්ක. හරිද? අපි ගිහිල්ලා හරකෙක් එක්ක ඔයා කෑවද? මොකද කරන්නේ? එහෙම අහන්න යන්නේ නැහැ. හරිද? එතකොට මෝ ඉන්නේ මෝ එක්ක. අලි ඉන්නේ අලිත් එක්ක. හරිද? එයාලා ඉන්නේ එයාලගේ જાතියත් එක්ක. හරිද? මිනිස්සෙක් ගිහින් අයියෝ මට බෑ මේ මිනිස්සුත් එක්ක ඉන්න මං යනවා අලිත් එක්ක ජීවත් වෙන්න කියලා එහෙම ඉන්නේ නැහනේ. හරිද? එතකොට මිනිස්සු ඉන්නේ මිනිස්සු එක්ක, අලි ඉන්නේ අලිත් එක්ක, හරිද? කොටි ඉන්නේ කොටිත් එක්ක, එකම જાතිය කට්ටිය ඉන්නේ ඒ જાතිය කට්ටියත් එක්ක. හරිද? අන්න ඒ වගේ තමයි බීජීය ප්‍රකාශනයක එකම જાතියේ කට්ටිය, එකම පවුලේ කට්ටිය අපි හොයාගන්නවා. දැන් මේ බලන්නකෝ. මෙයා 5යි x. මෙයාගේ අඥාතය කවුද? x. හරියට නිකන් අපේ නමට මුලින් වාසගම තියෙන්නේ. හරිද? am හරිද? km ඔය වගේ එක එක වාසගම තියෙනවා. වාසගම් තියෙනවා. හරිද? එතකොට අන්න ඒ වගේ දැන් මේ දීලා තියෙන අඥාතවල එකම අඥාතයේ තියෙන කට්ටිය අපි හොයාගන්න ඕනේ. එකම පවුලේ කට්ටිය. හරිද? අන්න එයාලට අපි කියනවා පුතේ ගණිතයේදී සජාතීය පද කියලා. එකම පවුලේ කට්ටියට. හරිද? මං කිව්වේ අර අලි නම් අලිත් එක්ක, කොටි නම් කොටිත් එක්ක. අන්න ඒ වගේ මෙතන x නම් x ලා, y නම් y ලා. හරිද? එයාලට කියනවා සජාතීය පද. ඒ වගේම තමයි එකම පවුලේ නොවන දෙන්නෙක් ගත්තම එයාලට අපි කියනවා විජාතීය පද. උදාහරණයක් විදිහට අලියෙකුයි හරකෙකුයි ගන්නවා. ඒ දෙන්න යාළුවෝ වෙන්නේ නැහනේ. හරිද? එතකොට එයාලා විජාතීයයි. හරිද? විජාතීය පද. හරිද? මෙයාලා සජාතීය පද, අර කට්ටිය විජාතීය පද. හරිද? එහෙනම් බලමු මෙතන කවුද සජාතීය වෙන්නේ? 5යි x ට සජාතීය පදේ තමයි 2යි x. අපි පළවෙනි ගාන නිසා එයාලව ළඟට ගමු. 5යි x ගාවට ගන්නවා මම ඍණ 2යි x. ලකුණත් එක්කම අරගෙන එන්න ඕනි. එතනට අදාළ ඍණ 2යි x. මෙතන ධන 3යි y එහෙනම් පිටිපස්සට දානවා ධන 3යි y. පිටිපස්සේ ඉන්නවා තව ධන 8යි y කෙනෙක්. දැන් මොකද කරන්න තියෙන්නේ? සජාතීය පද සුළු කරලා දාන්න තියෙනවා. ඒ කිව්වේ
5යි x ඍණ 2යි x කිව්වම 5න් 2ක් අඩු වෙනවා 3යි x කියලා උත්තරේ එනවා. 3යි y ධන 8යි y කිව්වම 3යි 8යි එකතු වෙනවා. එතකොට අපිට 11යි y කියලා උත්තරේ එනවා. ඔතනින් එහාට ආයෙ සුළු කරන්න බෑ. මෙයාලා ಜಾති දෙකක් විජාතීය පද. හරිද? සජාතීය වුණා නම් මේ දෙන්නත් එකතු කරලා දාන්න තියෙනවා. හරිද? එහෙමනම් විජය ප්‍රකාශනයක් සුළු කරන්නවම මතක තියාගන්න තියෙන මෙච්චරයි. සජාතීය පද එකිනෙකට සුළු කරලා දානවා. තව ගානක් බලමු. හරි මේ බලන්න මේ වගේ ගානක් දීලා තියෙනවා. හරිද? එතකොට මේ වගේ ගානක් හදන්න ගියාට පස්සේ මොකද කරන්න තියෙන්නේ? මම කිව්වා සජාතීය පද තෝරගන්න ඕනේ. හරි. පළවෙනි ඉන්නවා 5යි m බලමු m අකුරක් ඉන්න. දැන් මෙතනදී රැවටෙන්න එපා. 5යි m සහ 5යි n ගත්තම සජාතීය නෙමෙයි. හරිද? මෙයත් පහනේ මෙයත් පහනේ. එහෙම නෙමෙයි අපි සජාතීය බලන්නේ. අපි බලන්නේ අඥාතය දිහා. හරිද? 5යි m අකුර ඉන්න අය මෙතන ඉන්නවා m කෙනෙක්. අපි ඒ දෙන්න ළඟට ගමු. 5යි m අඩු කිරීම 2යි m. හරිද? ඊට පස්සේ ඍණ 8ක් ඉන්නවා. හරිද? 8 කියන්නේ දැන් මෙයාගේ අඥාතයක් මෙයාට මේ බලන්න මෙයාත් එක්ක අඥාතයක් නැහැ. ඒ කියන්නේ එයා නිකම්ම සංඛ්‍යාවක්. එහෙනම් එයා තවත් පවුලක. හරිද? සංඛ්‍යා කියන පවුලේ. සංඛ්‍යා පවුලේ තව කවුද ඉන්නේ? මෙන්න 12ක් ඉන්නවා. එයාටත් අඥාතයක් නැහැ නේ. එහෙනම් මේ දෙන්න සජාතීය. 8යි 12යි දෙන්න අපි පැත්තකට ගන්නවා. ඍණ 8යි ධන 12යි ඔන්න ළඟට ගත්තා. එතකොට 5යි n කෙනෙක් ඉන්නවා මෙතන ධන 5යි n. එයා තනි වෙනවා. n ලා වෙන කවුරුත් නැහැ. හරිද? n අකුර ඉන්න වෙන කවුරුත් නැහැ. එහෙනම් එයාට තනියම ඉන්න. දැන් සුළු කරමු. 5න් 2ක් ගියාම 3යි m. ඍණ 8 ධන 12. කවුද ලොකු? 12 ලොකුයි. එහෙනම් ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරනවා. 12න් 8ක් අඩු කරාට පස්සේ අපිට උත්තරේ එනවා කීයක් කියලාද? 4ක් කියලා. හරිද? එතකොට මෙයා 12 නිසා ධන 4යි. හරිද? 12න් 8ක් අඩු කරන්න තියෙන්නේ. හරිද? මෙතන ධන 5යි. සාමාන්‍ය මේ වගේ ගාණක් හැදුවට පස්සේ අපි මෙන්න මේ වගේ තනි සංඛ්‍යා පිටිපස්සට දාලා ලියනවා. හරිද? අඥාත ඉන්න කට්ටිය ඉස්සරහට අරගෙන මෙයා තනියම ඉන්නේ. එයාව පිටිපස්සට දාලා ලියනවා. මෙහෙම තිබ්බට වැරදි නෑ. සාමාන්‍ය පිළිවෙල එකයි. හරිද? 5න් ධන 4. හරිද? ඔන්න අපි ගාන හදලා ඉවරයි. තව එක ගානක් බලමු. හරි. ඔන්න අපිට එන්න පුළුවන් ටිකක් ලොකු ප්‍රකාශනයක් ඇවිල්ලා තියෙනවා. දැන් මේක සුළු කරන්න තියෙන්නේ මොකක්ද කරන්න තියෙන්නේ? සජාතීය පද හොයලා සුළු කරන්න. හරිද? එහෙනම් මං වෙන වෙනම සජාතීය පද ළඟට ගන්න නැහැ. දැන් අපි එකපාරෙන් සුළු කරන්න දන්නවා. 12යි x ගත්තම එයාට සජාතීයයි 5යි x. මෙතන ඍණ 3යි x. 12යි 5යි එකතු වුණාම 17යි. 17න් 3ක් අඩු වුණාම 14යි x කියලා එනවා. හරි. ඊට පස්සේ මෙතන 3යි y 3යි y ට සජාතීයයි මෙන්න මේ ඍණ 2යි y. ධන 3යි y ගෙන් ඍණ 2යි y. ඒ කියන්නේ දෙකක් අඩු වුණාම අපිට එනවා 1යි y කියලා. සාමාන්‍ය 1යි y කියන එක අපි y කියලා ලියනවා. ඉතින් එක් වරක් y කියන්නේ y මනේ. හරිද? ඒ නිසා තනියෙන් y ලියුවත් එකයි. එහෙම නැත්නම් 1යි y කියලා ලියුවත් එකයි. සාමාන්‍ය අපි 1යි y කිව්වම එක ලියන්නේ නැහැ. හරිද? y කියලා තනියම ලියනවා. හරි. ඊට පස්සේ මෙතන 11යි ඍණ 1යි ඉන්නවා. ඒ දෙන්න වෙනම සජාතීය වෙනවා. හරිද? ඒ දෙන්න වෙනම සජාතීය සංඛ්‍යා දෙකක්නේ. 11න් එකක් ගියාම ධන 10යි කියන්නේ. මෙතනින් එහාට මේක සුළු කරන්න පුළුවන්ද? බෑ. මෙයත් මේ තුන් දෙනාම විජාතීය පද. එකම ජාතිය නෙමෙයි වෙනස් පද. ඒ නිසා මෙයාලා වායි අපිට මෙතනින් එහාට සුළු කරන්න බෑ. හරි. හරි. ඔය විදිහට තමයි විජය ප්‍රකාශන සුළු කිරීමේ අපිට ගණන් යන්නේ. හරි. විජය ප්‍රකාශන වල අවසාන මාතෘකාව තමයි 7 ශ්‍රේණිය අපිට තියෙනවා. මෙන්න මේ වගේ විජය ප්‍රකාශනයක් දුන්නම අගයන් ආදේශයෙන් විසඳන්න අපිට ප්‍රශ්න එනවා. හරිද? එතකොට මේ වගේ විජය ප්‍රකාශනයක් තිබ්බට පස්සේ පුතේ අපිට මේ විජය ප්‍රකාශනේ දැන් අපිට පේනවා විජාතීය පද දෙකක් තියෙන්නේ. මේ දෙන්න ආයේ මෙතනින් එහාට සුළු කරන්න බෑ. මේ දෙන්නට අගයන් දෙකක් දෙනවා එයාලා. හරිද? එයාලා කියනවා x සමානයි 3යි කියලා කියනවා. ඒ වගේම තමයි එයාලා කියනවා y සමානයි 2යි කියලා කියනවා. හරි. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? එයාලා කියන අගයන් අපිට ආදේශ කරලා පෙන්වන්න තියෙන්නේ. එහෙනම් 5 අපි දන්නවා 5 සහ x ගත්තම ගුණිතයක් විදිහට ඉන්නේ 5 ගුණ කිරීම x. එහෙනම් x කියන්නේ කවුද? 3යි. ඒ වගේම තමයි මෙතන අඩු කිරීම ඉන්නවා 3 ඉන්නවා. මෙතන y කියන්නේ කවුද දැන්? 2යි. එහෙනම් 3 ගුණ කිරීම 2. 5 අරත් 3 15යි 3 අරත් 2 6යි කියලා අපිට එනවා. හරිද? එහෙමනම් 15න් 6ක් අඩු කරන්න තියෙන්නේ අපිට උත්තරේ එනවා 9යි කියලා. හරිද? 15න් 6ක් අඩු කරාන් පස්සේ අපිට උත්තරේ 9ක් කියලා එනවා. හරි. අපිට දීලා තියෙන අර වගේම විජය ප්‍රකාශනයක්. එයාලා කියනවා x සමානයි 5යි කියලා කියනවා. ඒ වගේම තමයි y සමානයි මේ ගානේදී 1යි කියලා කියනවා. අපිට කියනවා මේකේ අගේ සොයන්න කියලා. හරිද? මේ දීලා තියෙන විජය ප්‍රකාශනය අගේ සොයන්න කියලා කියනවා. හරිද? එහෙනම් දැන් x වෙනුවට අපි දාගන්නවා 5ක්. ඒ වගේම තමයි ධන 4යි y වෙනුවට දාගන්නවා 1ක්. ඊට පස්සේ මෙතන 3ක් ඉන්නවා. ඒක හැමම නෙමෙයි.
දැන් දෙවරක් පහ 10යි. හතරවරක් එක 4යි. ඍණ 3 එහෙමම තනියෙන් ඉන්නවා 3. 10යි 4යි එකතු වුණාම 14යි. 14න් 3ක් අඩු වුණාම අපිට එන උත්තරේ 11යි කියලා. ඔන්න ඔය ක්‍රමයට තමයි පුතේ VJ ප්‍රකාශන වල අඥාතවල අගයන් දුන්නට පස්සේ අගයන් ආදේශ කරලා අදාළ ගැටලුව විසඳලා අවසාන පිළිතුර ගන්න. හරිද? එහෙමනම් ඔයාලට පුළුවන් අච්චුපතේ අභ්‍යාස තියෙනවා මේ වගේ උත්සාහ කරලා බලන්න පුළුවන්. එහෙමනම් මේ වගේ තවත් වටින වීඩියෝ එකකින් හම්බෙමු. දුර පුතාලා හැමෝටම සුබ දවසක්. Maths Academy online ගණිත පන්තිය. ඒ සීල ගෙදරටම